ඔව් මේක ඇවිල්ලා ඔයා බාධා කරන්නේ මේ ලෝකෙම බලාගෙන ඉන්නේ හරිද මෙතන ඇවිල්ලා මේක කරන්න බෑ කියලා මේක කරන්න බෑලු මල් පැල හිටවන්න බෑ කියලා කියන මේගොල්ලෝ සතපාක්වත් අපිට මේ පාරවට උදව් කරන්නේ මේ ඉන්නේ ලේකම් මේ ඉන්නේ SW බලා ගන්න මේ බුලුගෝතර පාර මහපල්ලේ පාරේ මේක දැන් අපි කරගෙන යන වැඩේ නතර කරන්න මේගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ අපි ගමේ මිනිස්සු අපි හදන්නේ නැතු වෙන කවුද හදන්නේ ඔව් ඔයා කිව්වා 4 ලක්ෂ 4 පාස් වුණා කියලා ඊට පස්සේ මන්ත්‍රීතුමා එල්ල කිව්වා ලක්ෂ 14 පාස් වුණා කියලා ඔයා බොරුවක් නෙයි කිව්වේ ඔයලා රංගපාන්න එපා මෙතනට එවිලා රංගපාන්න එපා රංගපාන්න නිකම් රංග වැඩ කරන ඔයාලට කවුද වැඩ කරන්න කිව්වේ මෙතන කවුරුත් ඔයාලට වැඩ කරන්න කිව්වනේ අපි ඔයාලට වැඩ කරන්න කිව්වනේ මෙතන ඔව් ඔව් එහෙනම් ඕගොල්ලෝ කරලා දෙන්නකෝ අවුරුදු ගානක් මේ තියාගෙන ඉන්නේ රටේ නීති නම් ඔයාලා විල කරලා දෙන්නකෝ මේ මඩ ඉන්න කවුද එළියට දෙන්නේ රටේද මේක මේ බලන්න මේක විල සුද්ධ කර රටේ මේ රටේද මේක ලක්ෂ 40 50 වීදම් කරලා අපි වැඩක් කරනකොට රජයේ සේවකයෙක් හැටියට ඔයා උදව්වක් කරන්න ඕ මෙතෙන්ට එවිලා මේ ගමේ මිනිස්සුත් එක්ක ඔයා හැපෙන්න එපා ඔයා රාජකාරියට ඔයාලාගේ රාජකාරිය අපි බාධා කරුවේ නැහැ ඔයාලා තමයි අපේ රාජකාරිය බාධා කරන්නේ ඔයාලා නීතිය තියෙනවා නම් ඔයාලගේ ගැසට් එකේ ඉන්නේ මේ පාර කීයද කියලා පෙන්නන්න ඊට වඩා අපි ලොකුවට අරන් තියෙන මේ පාරේ ඔයාලට වඩා ලොකුවට අපි කරලා තියෙනවා ඔය කිව්වට නැත්නම් වෙන කවටද වැඩ? ඒක කියන්න ඕන අපිට. මේ අපිට වැඩ නැත්නම් වෙන කාටද වැඩ? හරිද? සභාවේ සල්ලි නැහැලු. හරිද? ඊයේ බොරුනේ කිව්වේ ලක්ෂ 4යි කියලා. මන්ත්‍රීතුමා ඇවිල්ලා කියනවා ලක්ෂ 14යි කියලා. ඕ පාර දෙන් දවස් 30ද වහලා තියෙන්නේ. පල්ලෙයා. හැබැයි දැන් ඒක ගත්තාම ඊට ඉස්සෙල්ලා ඔය කරලා තියෙන මේකත් එක්ක බලන්න ඇතුලේ බෝක්කු බට ඔක්කොම නිකන් පිළිවෙත් නෙවෙයි දාලා තියෙන්නේ. ඒතකොට ඒක අපිද කරේ. නෑ නෑ ඒක හරිය. අපිද කරුවේ. ඒක කරලා තියෙන අපිත් නෙවෙයි කරේ. ඒක සභාවෙන් කරේ. ඕක ඕගොල්ලෝනේ කරුවේ අපි නෙමෙයිනේ. අපි කරා නම් කමන්නේ. ඕගොල්ලෝ කියලා කරලා තියෙන එක වැරදි කියලා කියන්න පුළුවන්. අපි නෙමෙයිනේ කරේ. ඔව් ඔයාලා කරන්නේ නැත්නේ කරන්න ඉඩ දෙන්නේ නැත්නේ. අපි දෙරට ලක්ෂ 50කට වැඩියෙන් වීද කරලා තියෙන්නේ. උදව් ගන්න නෙමෙයිනේ මේ කතා කරේ. ඔයාලා කොහමද දාන්න කියලා එහුවේ. මේක මල්පල හිටන්න අපේ ගම ලස්සනයි නම් ඕක ඕම කතා කරන්න හොඳ නෑනේ. මේ මෙතනදී අඩි 4 තියෙන පළල. මෙතන පෙළ 4 තිබ්බට ඔයාලා නිකන් බොරුවට කියන්නේ එපා. හරිද මෙතන ඇවිල්ලා. කේස් දානවා කියලා කවුද ලේකම් වෙන්න පුළුවන්. මේ ගමේ මිනිස්සු ඉන්නවා. වචන තමයි. දැන් ඔයාලා මොකද කතා කරේ කලින්?